හරි. අපි බලමු ඊළඟට අපිට කතා කරන්න තියෙන ලයිෆ් සයිකල් හුක් එක මොකක්ද කියලා. මම යනවා ස්ලයිඩ් එකට. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ මෙන්න මේ NG after content check කියන ලයිෆ් සයිකල් හුක් එක. බලන්න එතන මේකේ ට්‍රිගර් පොයින්ට් එක මොකක්ද කියලා. called after every check of projected content. ඒ කියන්නේ මෙතන දැන් අපි මොන හරි දෙයක් parent ගෙන් childට එව්වට පස්සේදී දැන් අපිට මෙන්න මේ ng after content init කියන එක trigger වෙනවා. ඒ කියන්නේ ඒක දැන් අපේ childට ඇවිල්ලා කියලා අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඒක මොකක් හරි change එකක් වුණාට පස්සේදී මෙන්න මේ ng after content check කියන එක තමයි trigger වෙන්නේ. එතකොට ng after content init කියන එක. ඒ කියන්නේ මෙන්න මේ අපි කලින් කතා කරපු life cycle hook එක trigger වෙන්නේ එකපාරයි. හරිද? මම ඒක ඔයාලට ඉස්සරහට පෙන්නන්නම්. මේක trigger වෙන්නේ එකපාරයි. මෙන්න මේ ng after content check කියන එක trigger වෙනවා. අපි parent ගෙන් එවන content එක change වෙන හැම වෙලාවකදීම. හරිද? එතකොට මෙන්න මේක use කරන්න නම් අපිට මෙන්න මේ after content check කියන interface එක implement කරගන්න අපේ component එකට. ඊට පස්සේ අපිට මෙන්න මේ ng after content check කියන function එක පාවිච්චි කරලා ඉවරලා අපිට මෙන්න මේක trigger කරගන්න පුළුවන්. හරිද? එතකොට මම මේක ඔයාලට example එකකින් පැහැදිලි කරන්නම් මෙහෙම. අපි යනවා user component.ts එකට ගිහිල්ලා ඉවර වෙලා කලින් කරා වගේම අපි දැන් මෙතන ඉන්ටර්ෆේස් එකක් එක්ස්ටෙන්ඩ් කරගන්න ඕන අපේ user component එකට. මොකද අපි දාගන්නේ after content check කියන ඉන්ටර්ෆේස් එක. හරිද? එතන මේ ඔක්කොම ඉන්ටර්ෆේසස් අපිට බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන import වෙලා තියෙනවා rectangular calling. හරි. ඊට පස්සේ මෙතන අර සුපුරුදු error එක ඇවිල්ලා තියෙනවා. අපිට function එක implement කරගන්න පුළුවන්. මෙන්න මේ ng after content check කියන එක. හරිද? මම මේ විදිහට මේක පහලින්ම දාගන්නම්. කොහොම දාලා ඉවරලා මෙන්න මේ throw එක අයින් කරලා මෙතන මම දානවා log එකක් මේ විදිහට දාලා ඉවරලා මෙතන print කරනවා ng after content checked triggered කියලා. ඔය විදිහට triggered කියලා. හරිද? ඔය විදිහට triggered කියලා. හරිද? ඔය විදිහට. දැන් බලන්න output එක මොකක්ද එන්නේ කියලා. දැන් ඔන්න මම යනවා browser එකට. හරි. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන ng after content init කියන එක එකපාරට trigger වෙලා තියෙන්නේ. හරිද? ඒක තමයි මම ඔයාලට කලින් කිව්වේ. මේක trigger වෙන්නේ එකපාරයි කියලා. ඊට පස්සේ අපිට මෙන්න මෙහෙම බලා ගන්න පුළුවන් ng after content checked කියලා. හරිද? එතකොට අපි බලමු දැන් මේක මොන වගේ තැන් වලද අපිට යූස් වෙන්නේ කියලා. දැන් මම අර කලින් කිව්වා වගේ අපේ මෙන්න මේ parent ගෙන් එවන content එක change වෙන හැම වෙලාවකදී අපිට මේක යූස් කරන්න පුළුවන්. දැන් ඊට පස්සේ මම කරන මෙහෙම දෙයක් VS Code එකට ගිහිල්ලා ඉවර වෙලා මෙතන මම app component.html එකේ change name කියලා එකක් තියෙනවනේ. හරිද? ඊට පස්සේ මම මෙතන මෙන්න මේ name එකත් style ට එවනවා. මෙහෙම. හරිද? parent ඔහොම දාලා colon එකක් දාලා name කියලා මම දාලා ඔහොම එවනවා. ඊට පස්සේ දැන් ගිහලා බලන්න මොකක්ද උනේ කියලා browser එකට ගිහිල්ලා මෙතන බලා ගන්න පුළුවන් ඔයාලට දැන් ng after content checked කියන එක දෙපාරක් print වෙලා තියෙනවා. හරි. ඊට පස්සේ මම මෙන්න මේ change name කියන එක ක්ලික් කරනවා. දැන් බලන්න මොකද වෙන්නේ කියලා. දැන් බලන්න මෙතන name එක කමල් බවට පත් වුණා. ඊට පස්සේ මොකක්ද උනේ? මෙන්න මේ ng after content checked කියන එක trigger වුණා. හරි. එතකොට මොකක්ද උනේ? දැන් අපි අර parent ගෙන් එවන content එක දැන් වෙනස් වෙලා තියෙන්නේ. ඒක නිසා මෙන්න මේ ng after content checked කියන එක trigger වෙනවා. හැබැයි බලන්න දැන් මෙන්න මේ ng after content init කියන එක එකපාරට trigger වෙන්නේ. හරිද? දැන් ඔන්න ඔයාලට තේරෙනවා මොන වගේ තැන්වලද මේක පාවිච්චි කරන්න පුළුවන් කියලා. හරි. අපි ඊළඟට බලමු ඊළඟ අපිට කතා කරන්න තියෙන life cycle hook එක මොකක්ද කියලා. මම යනවා අපේ slide එකට. ඊළඟ අපිට කතා කරන්න තියෙන්නේ මෙන්න මේ ng after view init කියන එක. අපි ඒතර මේක ගැන කතා කරා child ගෙන් parent data pass කරනකොට අපි at view child කියන decorator එක පාවිච්චි කරා. ඉතින් අපි කතා කරා. හැබැයි මම කිව්වා ඔයාලට මෙන්න මේක ගැන අපි detail කතා කරනවා මෙන්න මේ life cycle hooks ගැන කතා කරනකොට කියලා. හරි. එතකොට මේක තමයි point එක. ඉතින් බලමු මේක trigger වෙන්නේ මොන වෙලාවෙද කියලා. called once after the components view and child views are initialized. ඒ කියන්නේ මෙන්න මේක trigger වෙන්නේ component එකේ view එකයි ඒ වගේම යාගේ child component වල views තුයි initialize වෙලා ඉවරනාට පස්සේ තමයි මෙන්න මේක trigger වෙන්නේ. හරිද? එතකොට අපිට මේකේ use case එක තමයි access child components or DOM elements. එතකොට අපිට මෙන්න මේක use කරන්න පුළුවන් අපිට child ගේ තියෙන component access කරන්න හරි එහෙම නැත්නම් අපේ component එකේ තියෙන DOM element access කරන්න අපිට මේක use කරන්න පුළුවන්. දැන් එතකොට අපි මෙන්න මේ ng after view init කියන life cycle hook එක පාවිච්චි කරන්න ඕන නම් අපි මෙන්න මේ after view init කියන interface එක අපි import කරගන්න ඕන rectangular calling. ඊට පස්සේ අපිට මෙන්න මේ function එක available වෙනවා. හරි. මම VS Code එකට ගිහලා පැහැදිලි කරන්නම් මේක කොහොමද වැඩ කරන්නේ කියලා. මෙහෙමයි. මුලින්ම අපි after view unit එක implement කරගමු VS Code එකට ගිහිල්ලා මෙන්න මේ user component.ts එකේ. හරිද? එතන මම මෙතන add කරනවා මෙහෙම after view unit කියලා. හරි. ඊට පස්සේ මෙතන මම මෙහෙම bulb එක ක්ලික් කරලා මේක implement කරගන්නවා ng after view unit කියන එක. හරි. දැන් මම මෙතනින් මේක කට් කරලා ඉවර වෙලා මේක මම පහලින් දාගන්නම්. ඔය විදිහට. ඊට පස්සේ මම මෙතන log එකක් දාගන්නවා. මෙහෙම
උඩුකමා ඇතුලේ ng after viewing it triggered කියලා. හරිද? ඔය විදියට. හරි දැන් අපි browser එකේ බලමු මේක පේනවද කියලා. මෙන්න දැන් අපිට බලා ගන්න පුළුවන් ng after viewing it triggered කියලා. හරිද? එතකොට මම මේ කම්පොනන්ට් එක සිම්පල් කරගන්නම්. මොකද දැන් මේකේ ඔයාලට ගොඩක් ලයිෆ් සයිකල් ලුක්ස් බලා ගන්න පුළුවන් නිසා මම මේ ටික අයින් කරගන්නවා. හරිද? දැන් මම කතා කරලා තියෙන ටික මම අයින් කරගන්නවා. එතකොට අපිට මේක විතරක් ස්පෙસિෆිකලි කතා කරන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ අපි ඉන්ටර්ෆේස් ටිකත් අයින් කරගමු. ඔය විදියට. හරිද? දැන් ඔන්න තියෙන්නේ මෙතන after viewing it කියන එක විතරයි. එතකොට අපි මෙතන ෆන්ක්ෂන් එකක් කෝල් කරා increment counter කියන එක. මම ඒකත් ඔය විදිහට මම කමෙන්ට් කරගන්නවා. හරි. දැන් බලන්න browser එකට ගිහිල්ලා මට මේ විදිහට බලා ගන්න පුළුවන් ng after viewing it triggered කියලා. හරි. එතකොට මෙහෙමයි. දැන් මම කරන්න යන්නේ මෙහෙම දෙයක්. අපි කතා කරන්නේ දැන් dynamically කොහොමද කම්පොනන්ට් එක load කරන්නේ කියලා. parent ගෙන්. හරි. දැන් අපි ඒ වැඩේ කරලා බලමු මේක කොහොමද වැඩ කරන්නේ කියලා. මුලින්ම මම VS Code එකට ගිහිල්ලා අපි මෙන්න මේ user component.html එකේ තියෙන මෙන්න මේ ng content එක අයින් කරගන්නවා. හරිද? මේක සිම්පල් කරගන්න හදන්නේ මේ. ඒ වගේම මෙන්න මේ user works කියන එක විතරයි තියාගන්න. හරි? ඊට පස්සේදී දැන් app component.html එකෙන් එවන content එකත් මම මේ විදිහට අයින් කරගන්නවා. හරිද? ඔහොම තියාගන්නවා. ඊළඟට මේ input විදිහට මේක එවන්න ඕනෙත් නෑ මට. මම මේකත් අයින් කරගත්තා. හරි? දැන් මම මේක මෙහෙම තියාගන්නවා. ඊට පස්සේ මෙන්න මේ බටන් එක කමෙන්ට් කරගන්නවා මෙහෙම. කමෙන්ට් කරලා ඉවර වෙලා ඊට පස්සේ මම මෙන්න මේ add component කියන බටන් එක මෙතනින් මෙහෙම තියාගන්නවා. හරිද? එතකොට මේකෙන් මොකද්ද වෙන්නේ? මෙන්න මේ app user කියන එක්කෙනා අපිට dynamically add කරලා දෙනවා. අපි මේ ගැන කලින් කතා කරා. ඔය විදිහට. හරිද? දැන් බලන්න browser එකට ගිහිල්ලා මොකද්ද වෙන්නේ කියලා. දැන් initially මට මුකුත් මෙහෙම බලා ගන්න බෑ. හරිද? දැන් අපි මෙන්න මේ user component.ts එකේ මෙතන අපි දාලා තියෙන්නේ ng after viewing it කියලා. හරිද? දැන් ඒක මුකුත් බලා ගන්න බෑ. මොකද හේතුව? දැන් මේකේ ඒ කම්පොනන්ට් එක රෙන්ඩර් වෙලා නැහැ. හරිද? දැන් මම මේ add component එක පාවිච්චි කරලා ඉවරලා ඒක රෙන්ඩර් කරනවා. දැන් බලන්න මොකද උනේ? මෙන්න මේ ng after viewing it triggered කියන එක බලා ගන්න පුළුවන්. හරිද? අයිමත් මම මේක ක්ලික් කරනවා. දැන් බලන්න එතකොට මේක දෙපාරක් ට්‍රිගර් වුණා. මොකද හේතුව දැන් අපිට කම්පොනන්ට් දෙකක් හැදිලා තියෙන නිසා. හරිද? එතකොට මෙන්න මේ ng after viewing it කියන එක අපිට යූස් කරන්න පුළුවන්. මේ කම්පොනන්ට් එකේ DOM එක සහ ඒ වගේම අපේ child component වල තියෙන දේවල් අපිට access කරන්න ඕන නම් මෙන්න මේ ng after viewing it කියන එක තමයි bestම point එක. හරිද? එතකොට අපි කතා කරන්නේ active child decorator එක ගැන. අන්න එතෙන්දී අපි child ගේ properties access කරන්න යනකොට construct එකේ ඉඳන් අර child හැදිලා තිබුණේ නැහැ. හරිද? එතකොට මෙන්න මේ ng after viewing it කියන එක trigger වෙන්නේ child හැදිලා තියෙන අවස්ථාවලදී. හරිද? අපි ඒ ගැන කලින් කතා කරපු නිසා මම මෙතනදී කතා කරන්න යන්නේ නැහැ ඒ සම්බන්ධව. හරි? දැන් ඔයාලට අදහසක් තියෙනවා මොකද්ද මෙන්න මේ ng after viewing it කියන්නේ මොන වගේ වෙලාවද ඒක trigger වෙන්නේ කියලා. ඊළඟ වැදගත් දේ තමයි මෙන්න මේ ng after viewing it කියන එක trigger වෙන්නේ component එක render වෙලා එකපාරයි. හරිද? අපි ඊළඟට බලමු ඊළඟ අපිට කතා කරලා තියෙන life cycle loop එක. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ ng after view check කියන එක. ඒතර මෙතන බලන්න මොකද්ද මේක trigger point එක කියලා. called after every check of the component view. හරිද? ඒ කියන්නේ component එකේ සිදුවෙන සියලුම changes වලදී මෙන්න මේක trigger වෙනවා කියලා කියන්නේ. එතකොට අපි මේක යූස් කරන්නේ කොහොමද? අපි මුලින්ම ඉම්ප්ලිමන්ට් කර ගන්නවා after view check කියන ඉන්ටර්ෆේස් එක. ඊට පස්සේ අපිට මෙන්න මේ ng after view check කියන ෆන්ක්ෂන් එක එනවා. හරිද? අපි බලමු මේ VS Code එකේ කියලා කොහොමද කරන්නේ කියලා. මම මෙතන මෙන්න මේ user component.ts එකට ගිහිල්ලා ඉවර වෙලා මෙතන ඇඩ් කර ගන්නවා after view check කියන ඉන්ටර්ෆේස් එක. හරිද? ඊළඟට මම මෙතන මේ බල්බ් එක ක්ලික් කරලා ඉවරලා මෙසින් මෙතඩ් එක මෙතන ඇප්ලයි කර ගන්නවා. හරිද? ඊට පස්සේ මම මෙතනින් කට් කරලා ඉවරලා මේක මෙහෙම පහලින් දා ගන්නවා. හරිද? ඊළඟට මම කරන්නේ මෙන්න මේ throw එක අයින් කරලා මෙතන log එකක් දා ගන්නවා. මෙහෙම log එකක් දාලා උඩුකම ඇතුලේ මෙතන මම මෙන්න මේ ng after view check triggered කියලා මම දා ගන්නවා මේ විදිහට. හරිද? දැන් බලන්න browser එක ගිහලා මොකද output එක එන්නේ කියලා. initial වැඩ මොකද බලා ගන්න බෑ. මොකද හේතුව අපේ user component එක තාම render වෙලා නැහැ. දැන් මේක ක්ලික් කරලා පස්සේ ඒක render වෙනවා. render වුණාට පස්සේ බලන්න ng after view unit කියන එක trigger වුණා. ඊට පස්සේ ng after view check කියන එක trigger වෙලා තියෙනවා. දැන් අපි අයමත් ක්ලික් කරොත් අර විදිහටම බලා ගන්න පුළුවන්. මෙතන ng after view check එක ඇවිල්ලා තියෙනවා. ඒ වගේම ng after view unit එකත් ඇවිල්ලා තියෙනවා. මොකද අලුතින් component එකක් හැදිච්ච නිසා. ඒතකොට මෙතන මෙන්න මේ ng after view check කියන එක trigger වුණේ මොකද? මෙතන මේ view එකේ change එකක් ඇති වුණා. ඒක නිසා. හරිද? ඊට පස්සේ අලුතෙන් component එකක් ආව නිසා මෙන්න මේ දෙක ආවා. හරි. ඊට පස්සේ මම කරන්නේ මෙන්න මේ user component.ts එකට ගිහිල්ලා අපි අර කමෙන්ට් කරපු මෙන්න මේ increment counter කියන එක uncomment කරනවා. හරිද? දැන් අපි මේ counter variable එක තියෙනවා. ඊට පස්සේ මම මේක අපේ user component.html එකේ මෙන්න මෙහෙම h1 tag එකක් දාලා
ඉන්ටර්පොලේෂන් පාවිච්චි කරලා ඔය විදිහට පෙන්නනවා මෙන්න මේ කවුන්ටර් එක. හරිද? ඊට පස්සේ මෙන්න මේ බටන් එක මම ආයෙමත් අන්කමෙන්ට් කරනවා. හරි. එතකොට දැන් මම කරන්න යන්නේ මෙන්න මේ ඉන්ක්‍රිමන්ට් කවුන්ටර් කියන එක ක්ලික් කරනකොට මේ view එකේ චේන්ජ් එකක් ඇති වෙනවනේ. හරිද? දැන් එතකොට බලන්න මෙන්න මේ view එකේ චේන්ජ් එකක් ඇති වෙනකොට අර ලයිෆ් සයිකල් ලුක් එක ට්‍රිගර් වෙනවද කියලා. හරි? දැන් මම යනවා බ්‍රවුසර් එකට කම්පොනන්ට් එකක් ඉම්පෝර්ට් කරගන්නවා. හරිද? එතකොට මට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ දැන් මම මෙන්න ඉන්ක්‍රිමන්ට් කවුන්ටර් කියන එක ක්ලික් කරනවා. හරි දැන් බලන්න මොකද උනේ කියලා. මේ විදිහට මට ng after view checked කියන එක ඔය විදිහට ලොග් වෙනවා. මෙන්න මේ ක්ලික් කරන හැම සැරයක්ම ඇත්ත. හරිද? ඒ කියන්නේ මොකද්ද හේතුව? දැන් මේක view එක චේන්ජ් වෙනවා. එතකොට මෙයා මේක ලිසන් කරන් ඉන්නවා. ලිසන් කරන් ඉඳලා ඉවරලා ඒක ට්‍රිගර් වෙනවා. හරි දැන් ඔයාලට තේරෙනවා මෙන්න මේ ng after view unit එක සහ ng after view checked එක වැඩ කරන්නේ කොහොමද? හරි එතකොට ng after view unit කියන එක රන් වෙන්නේ එකපාරයි. හරිද? හැබැයි ng after view checked කියන එක අපේ මෙන්න මේ UI එකේ වෙන හැම චේන්ජ් එකකදීම මේක රන් වෙනවා. හරිද? එතකොට මෙන්න මේක frequent රන් වෙනවා. ඒ කියන්නේ මොනවා හරි UI එකේ චේන්ජ් එකක් වෙච්ච ගමන් මේක රන් වෙනවා. හරිද? එතකොට මේක පුළුවන් තරම් ලයිට් වෙයිට් තියාගන්න ඕන. heavy task මෙතන අපි කරන්න හොඳ නැහැ. හරි? ඒකත් ඔයාලා දැනගෙන ඉන්න ඕන. මෙන්න මේ life cycle looks එක වැඩ කරද්දී. හරි. අපි ඊළඟට බලමු. ඊළඟට අපි කතා කරන life cycle look එක. ඒක තමයි ng on destroy. එතකොට මේක තමයි අපිට කතා කරන්න තියෙන අන්තිම life cycle look එක. ඉතින් බලමු මේක trigger වෙන්නේ මොන වෙලාවෙද කියලා. call just before the component is destroyed. එතකොට component එක destroy වෙන්න මොහොතකට පෙර තමයි මෙන්න මේ ng on destroy කියන එක trigger වෙන්නේ. හරිද? එතකොට මේකේ use case තමයි clean up task like unsubscribing from observers or detaching event listeners. ඒ කියන්නේ අපිට මෙන්න මේක පාවිච්චි කරන්න පුළුවන්. අපිට මොන හරි අපි event එකකට subscribe කරන් ඉන්නම් ඒක unsubscribe කරන්න. හරිද? ඒ වගේම අපි මොන හරි event වලට listen කරන් ඉන්නවා නම් ඒක detach කරන්න පුළුවන්. ඒ වගේම අපි මොන හරි variable හදලා තිබෙනවා නම් හරිද? ඒ variable අපිට clean කරන්න ඕන නම් අන්න ඒ වගේ දේවල් අපිට මෙන්න මේ on destroy එකේදී කරන්න පුළුවන්. හරි. අපි බලමු දැන් මේක කොහොමද වැඩ කරන්නේ කියලා. මේක අපි implement කරගන්න ඕන නම් මෙන්න මේ on destroy කියන interface එක අපි අපේ component එකට implement කරගන්න ඕන. හරිද? බලමු කොහොමද කරන්නේ කියලා. මම යනවා VS Code එකට ගිහිල්ලා ඉවර වෙලා මෙන්න මේ user component.ts එකේ මම මෙතන කමාවක් දාලා add කරනවා on destroy කියලා. හරිද? ඊට පස්සේ මේ විදිහට bulb එක click කරලා මට අවශ්‍ය method එක implement කරගන්න පුළුවන්. මම මේක මෙහෙම යටින් දාගන්නම්. දාලා ඉවර වෙලා මෙන්න මේ throw එක අයින් කරලා මම මෙතන log එකක් දානවා. හරිද? උඩුකමා දාලා ng on destroy triggered කියලා. හරි? ඔය විදිහට. දැන් බලන්න අපේ browser එකට ගියා. මම add component දුන්නා. මට මේ දෙක විතරයි බලා ගන්න පුළුවන් වෙන ng on destroy බලා ගන්න බෑ. මොකද හේතුව තාම මේක අයින් වුණේ නැහැ. අපේ UI එකෙන් මේක අයින් වුණේ නැහැ. හරි. අයින් කරන්න ඕන නම් මොකද කරන්නේ? දැන් අපි ඒකට බටන් එකක් දාගත්තා app component.html එකේ මෙන්න මේ remove component කියන එක. හරිද? මම මේක මෙතනින් මෙහෙම දාගන්න. ඊළඟට මේ remove component එක මොකද වෙන්නේ? මේ විදිහට අපේ component එක remove වෙනවා. හරි. දැන් බලන්න අපි මෙන්න මේ on destroy එක trigger වෙනවද කියලා. එතකොට මම මෙන්න මෙතන add කරනවා. හරි. දැන් ඔන්න add වුණා. ඊට පස්සේ මම මේක remove කරනවා. remove කරන බලන්න ng on destroy කියන life cycle look එක trigger වුණා. අපිට මෙන්න මේක පාවිච්චි කරන්න පුළුවන්. අර මම කලින් කිව්වා වගේ අපිට අවශ්‍ය clean up දේවල් ටික කරගන්න. හරි. එතකොට ඔන්න අපි in detail අපිට Angular වල කතා කරන් තියෙන life cycle looks 8ම ගැන කතා කරා. හරිද? example එක. එතකොට මම හිතනවා ඔයාලට ඒක තේරෙන්නේ නැති කියලා. අපි යමු slide එකට. එතකොට මම ඔයාලට කියලා දෙන්නම් මෙන්න මෙහෙම තමයි මෙන්න මේ life cycle looks ටික execution node එක. හරිද? එතකොට මුලින්ම run වෙන්නේ මෙන්න මේ ng on changes කියන එක. ඒක run වෙන්නේ මොන වෙලාවටද? input එකක් තිබුණොත්. හරිද? හරි. එතකොට මේක තමයි මෙන්න මේ life cycle hooks execution node එක. හරිද? එතකොට මෙන්න මේ පිළිවෙලට තමයි අපි මේ කතා කරන් ආවේ life cycle hooks 8 සම්බන්ධව. මම හිතනවා මේක ඔයාලට තේරෙන්නේ නැති කියලා.